ඉදා ඉඳලා මෙදා වෙනකොට අපේ මහා සංඝරත්නය සුපටිපන්න ගුණයකින් යුක්තව වැඩ කළත් මේ අවධියේ මේ සමයේ මේ කාලේ අද අපට නිවාලි තත්වයක ඉන්නට වෙලා තිබෙන්නේ. මහා සංඝරත්නයට කොච්චර අවලාද නැගුවත් කොච්චර තරදින ගර්ජන ආවත් මේ අරියත් දජයට කිට්ටු වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුන්ගේ කාලෙත් පිටිය දේවදත්තයෝ අදත් ඉන්නෝ දේවදත්තයෝ පාර්ලිමේන්තුවේ ආසන 159ක් පියාගෙන වුණත් අපි හොල්ලන්න බෑ කියන එක මම රට කරන පාලක පක්ෂයේ මුලින් මම අනුතර අඟවනවා. මේ කහසිවුර පිළිබඳව අරියත් දජය පිළිබඳව පුදුම පිළිකුලක් අද මේ නායකයින්ට තිබෙන්නේ. ඒකට හේතුව ඔවුන්ට ආගම ධර්මයක් නැහැ. සාපයක් නැහැ කියන එක අපිට පැහැදිලි. නමුත් 159 උද්දාම වුණාට මං හිතනවා ඒ උද්දාමය වැඩි කාලයක් තියෙන්නේ නැහැ කියන එක තාම පැහැදිලි. මේ යන ගමන් ගත්තොත් මේ එක කාලෙකින් අපි දොස් අහලා බැනුම් අහලා අපවාද විඳලා ඒවක් ජාත්‍යන්තර විඳින්න අපේ දෝෂනා චෝදනා කරලා අපේ විකෘති රූප අපට සම්බන්ධ කරලා අපට මඩ ගහන්නේ බොහෝම අතලොස්සයි. ඒ නිසා තේරුම් ගන්න ඒ අතලොස්සට රාජ්‍ය බලය නෙමෙයි මුළු ජනතාවේ 159 බලය අරගෙන ආවා. අපි හොල්ලන්න බෑ කියන එක මම ඔවුන්ට පැහැදිලිව කියනවා. අපේ රටේ ජනාධිපති අනුර මහත්මයා මට කතා කරලා අහනවා හාමුදුරුවනේ ඇයි මේ සංඝ සම්මේලනයේ තියන්නේ? ඕන දෙයක් තියෙනවා නම් මාත් කතා කරගන්න පුළුවන් නේද? අංකව කතා කරගන්න පුළුවන් බැරි කමක් නැහැ. අපි ගොඩෝ නෙමෙයි. නමුත් අපට වඩා ඔබතුමා මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමාට පේනවා වෙන දේවල් මොනවද කියලා. මහා සංඝරුවනට මෙච්චර අවලාද කරපු මෙච්චර ජොත් නගපු එක දේ නම් පට බැඳලා කතා කරපු ආණ්ඩුවක් මේ රටේ තිබුණේ නැහැ කවදාක්වත්. ඔබතුමාට පුළුවන් මේ අපේ බණි නෙවුන් නතර කරවන්න. මම කිව්වා ඔබතුමා කරන්නේ නැත්නම් මම මේක කරනවා. රාල්කාන්ත ඇමතුමා මොකද කිව්වේ මුලින්ම වනචර දැන් කියනවා වනචර 8000ක්. ඉතින් ඔබතුමාව නතර කරන්න කිව්වා. ඔබතුමා කැබිනට් එකේ ආයෙනවා කියන්නේ. අපි එකතු වෙමු. දේශපාලනයක් මෙතන නැහැ. දේශපාලන නායකයෝ අපි දැක්ක ඇවිල්ලා ඉන්නවා මම කිව්වා. අනේ ඒ මොකද අපි කිව්වනේ බෙක්කු බෙක්කුනි උපාසක උපාසිකා සිව්වණක් පිරිස. දායකේ වතෙන් ඕනෑම දෙයක ඉන්න. මේ එක පුටුවක්වත් අපි වෙන් කරලා නැහැ කාටවත් නායකයින්ට. වසර 2300ක අඛණ්ඩ ඉතිහාසයක් සහිත බුදු දහමටත් බෞද්ධ සංස්කෘතියටත් සිංහල භාෂාවටත් පාලි භාෂාවටත් ත්‍රිපිටකයටත් අපේ සිරිත් විරිත් වලටත් රටේ ජාතික අභිමානයටත් භෞමික අඛණ්ඩතාවයටත් වර්තමානයේ බරපතල ලෙස තර්ජන එල්ල වී ඇති බව අපගේ විශ්වාසය. අපේ පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන අපේ සිද්ධාස්ථාන අද අමතක කරන්න හදනවා. ගරු ජනාධිපතිතුමා කියනවා නම් බුදුදහම රකින්න කියලා. කියන්න අපි ඕන දෙයක් කරනවා කියලා. මම ගරු ජනාධිපතිතුමාට කියන්න කැමතියි. කදුරුගොඩ විහාරයට යන පාරේ දාලා තිබෙච්ච දැන්වීම් පුවරු ටික නැවත සවි කරන්න. මේක ගැලවී යාපනයේ සාමාන්‍ය ජනතාව නෙවෙයි. දේශපාලඥයෝ නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන නම් කරලා තිබෙච්ච බෝඩ් ටික මාධ්‍යත් අල්ලගෙන මේවා ටික ගැලෙව්වා පහුගිය දවස්වල. මොකද කළේ? වාම මේ ටික හයි කරන්න කියලායි අපේ ජනාධිපතිතුමන්ට සිහිපත් කරන්නේ. කොච්චර වැරදිද? ආගම් අදහිමේ අයිතිය එහෙත් තියෙනවා මෙහෙත් තියෙනවා. ජනාධිපතිතුමනේ නිවැරදි වෙන්න. අගමැතිතුමිය මහ බරපතල අශීලාචාර ප්‍රකාශයක් කළා පෙරේදා. මන්නාරමට ගිහිල්ලා කරපු ඒ ප්‍රකාශය අපේ තරයේ හෙලා දකිනවා. වහාම අගමැතිතුමිය ඔබගේ ප්‍රකාශය අස් කරගන්න. වහාම ජනාධිපතිතුමා දකුණේ ජනතාව උතුරට එන්නේ වෛරය වපුරන්නයි කියන වචනේ අයින් කරගන්න. අපි සමාව දෙනවා. පසුගිය දවස්වල අපේ රටට ලිංගික අධ්‍යාපනය ගේන්න ඕනයි කියලා ප්‍රකාශ කළා. ලිංගික අධ්‍යාපනය අපේ රටේ ජනතාවට අවශ්‍යද? මොන කෙහෙල් මලක්ද මේ ලිංගික අධ්‍යාපනයක් කියන්නේ? ලිංගික අධ්‍යාපනයක් අපට අවශ්‍ය නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් යොදවලා සියලු පුරාවස්තුන් ආරක්ෂක කළා. ඒවා මැනලා තිබ්බා. දැන් මොකද වෙලා තියෙන්නේ? කිසි දෙයක් ආරක්ෂා කරන්නේ නැහැ. නමුත් කවදාවත් අපි දැක්කේ නැහැ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට රැස් වෙන නිකාය පාර්ශ්ව ලේකම්වරුන්ගේ රැස්වීමේදී පක්ෂ නායකයෝ දෙයනේ මේ ආණ්ඩුවේ 5 දෙනෙක් තරහ වෙන්න එපා කිව්වට බය නම් මට නඩු දාන්න. මේකට ඇතුල් කළා. මේක හොඳ වැඩක්ද? මේක තමයි නියම දේශපාලනීකරණය කියන්නේ. තිරිකුණා මලේ භික්ෂුන් වහන්සේලාට ගිය කල ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති. මේ දහම් පාසලක් තිබිච්ච කොට නැගිල්ලක් තිරිකුණා මලේ ආනන්ද මහානායකහරෝ ඉගෙනගත්ත දහම් පාසල තිබුණේ එතන. ඒ කොට නැගිල්ල සුනාමියට ගහලා ගියයින් පස්සේ දැන් නැවත සකස් කරන්න යනකොට පූජා ඔප්පුවක් සහිතව ඉඩම තියෙනකොට දැන් මොකද්ද මේ ආණ්ඩුවෙන් කරපු දේ? කැත වැඩේ ද්වේෂයෙන් පලි ගැනීමෙන් කුහකකමින් ඔබේ රජය අන්තයටම ගොස් ඇත. ජනාධිපතිතුමනි අපිට ඕනේ ඔබතුමාව නිවැරදි කරගන්න. නිවැරදි වෙන්න